ඔයා කොහොමද මේ වීඩියෝස් එහෙම කරන්නේ? ඔයා හොස්පිටල් යනවා, එක්සෑම්ස් කරනවා, යුනිවර්සිටි යනවා, එතකොට ගෙදර වැඩ තියෙනවා, ඊහා කරනවා. එතකොට කොහොමද මේ වගේ ඒවත් එක්ක ප්ලෑන් කරගන්නේ කියලා. ඔයා මෙයාට වැඩි ලකුණු ගත්තේ නැත්තේ ඇයි? ඇයි ඔයා මෙයාට වැඩි ලකුණු අඩුවෙන් අරන් තියෙන්නේ? ඔයාට මෙයාට වැඩි ලකුණු ගන්න බැයිද? මේ තව මෙතඩ්ස් වගේක් ඔයාලට ෂෝට් නෝට් ගහන්න පුළුවන් වෙන විදිහේ. ඉතින් එක පේජ් එකක් අරගෙන දෙකට නමා ගන්න. එක පේජ් එකක් අරගෙන දෙකට නමා ගන්න. මේ පැත්තේ ප්‍රශ්නේ ලියනවා, මේ පැත්තේ ගෲප්ස් විදියට හැදලා පාඩම් කරන කට්ටිය. එතකොට Hello, good morning, welcome back to my YouTube channel. ඉතින් මං හිතනවා ඔයාලා සතුටින් පරිස්සමින් ඇති කියලා. ඉතින් අද මම ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක් අරන් ඉන්න හිතුවා. මොකද මේ දාපු වීඩියෝ සීරීස් එකේම මම දැන් මේ ඩේ බ්ලොග්ස් එහෙමනේ. ඉතින් මං අද හිතුවා ස්පෙෂල් වීඩියෝ එකක් අරන් එන්න. ඒ තමයි හැමදාම ඩේ බ්ලොග්ස්ම අරන් එන එකේ මං හිතුවා ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක් අරන් එන්න. මේ වීඩියෝ එක හුඟක්ම ස්කූල් යන නංගිලා මල්ලිලාට වැදගත් වෙන්න පුළුවන්. ඉතින් දිගටම මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. Welcome to see my video. සමහර වෙලාවට මගේ වීඩියෝස් බලන්න බලන් ස්කූල් යන කට්ටිය, ස්කූල් යන නංගිලා මල්ලිලා බලන්න පුළුවන්. ඉතින් මං එයාලා වෙනුවෙන් මේ වීඩියෝ එක කරනවා. ඒ තමයි study tips. ඔයාලට මේක යූස්ෆුල් වෙනවද නැද්ද කියලා මතක තියාගන්න. අනිවාර්යයෙන්ම යූස්ෆුල්ද නැද්ද කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි දැන් වීඩියෝ එකට යමු. පළවෙනි එක තමයි study hacks use කරන එක. ඉතින් දැන් ඔයාලා දැනටමත් use කරනවා ඇති සාමාන්‍යයෙන් study hacks තියෙනවා. මම use කරපු hacks වගේක් කියන්නම්. ඒ තමයි පළවෙනියටම අපි ඉස්කෝලේදී උගන්වනවානේ අපිට. ඒ ඉස්කෝලේදී උගන්වන වෙලාවටම ඒ දෙන ටෙක්ස්ට් බුක් එකේ අපි යටින් ඉරියඳ ගන්න ඕන. මම ඒ දේ කරා. සමහර වෙලාවට සමහර ස්කූල් වලින් කියනවා එහෙම ඉරියන් දෙන්න එපා. මොකද තව බැජ් එකකට ඒවා දෙන්න තියෙනවා එහෙම කියලා. ඊපස්වල ඉතින් එහෙම ඇඩියේ ප්‍රශ්නයක් තිබ්බේ නැහැ අපිට. ඒ හින්දා ඉරි ගැහුවා. මොකද සමහර වෙලාවට දැන් අපිට අලුත් ටෙක්ස්ට් බුක්ස් හම්බ වෙනවා. ඒ වුණාට අපි අර පරණ පොතත් අපිට හම්බ වෙලා තියෙනවා. එතකොට අපි එහෙම ඒ කලින් බැජ් වල හිටපු අක්කිලාගෙන් එහෙම ඉල්ලගෙන තමයි ඒ පොත් වෙනම අපි තියාගත්තා. අපිට ටෙක්ස්ට් බුක් වෙනම හම්බ වෙනවා. ඒ වුණාට අර විදියට සීනියර් බැජ් වලින් ඉල්ලගෙන ඒ විදියට කරනවා. එතකොට දැන් අපි කියමු සයන්ස් වල පළවෙනි පාඩමේ තියෙන විශේෂ කරුණක්. ඒ කරුණ යටින් පැන්සලෙන් ඉරියඳ ගන්නවා. සමහර අය නම් highlight use කරනවා. සමහර වෙලාවට ඒ වගේ colourful දේවල් use කරන එකත් සමහර අයගේ brain එකට වැඩිපුරම පාඩම් කරන දේවල් ඔලුවට යන්න හේතුවක් වෙනවා. ඉතින් මම use කරේ පැන්සල. මොකද එතකොට ඒකට අක්කලා මකන්නත් පුළුවන් ඕන වෙලාවක එහෙම තියෙන නිසා. highlight use කරේ නැහැ. ඒ වුණාට සමහර වෙලාවල් වලට අර දැන් 10-11 දන්නවා ඔයාලා දන්නවා හිස්ටරි වලට එහෙම හිස්ටරි වලදී අර හැම කරුණක්ම වගේ විශේෂ කරුණක් නෙමෙයි. මොකද නිකන් කතාන්දරයක් වගේ මතක තියාගන්න. මෙන්න මේ දේ උනේ, මෙන්න මේ දේ උනේ, ඒ වගේ කියලා. එතකොට ඒ වගේ වට පැන්සල් මේ highlight වලින් උනත් ඉරියන් දෙන එක හරිම කෙනෙක් පොතම එතකොට කලර් වෙනවා. ඒ හින්දා සමහර වෙලාවට ඒවට නම් මම වෙනම පොතක් use කරා ෂෝට් නෝට් ගන්න. ඊළඟට තව ස්ටඩි හැක් එකක් තමයි මම use කරපු. අපි දැන් සමහර දේවල් දැන් ඔයා සිම්පලි හිතන්න ඔයාලට මූලද්‍රව්‍ය සයන්ස් වල මූලද්‍රව්‍ය ටික එලිමන්ට්ස් පාඩම් කරන්න තියෙනවා. එතකොට එහෙම වුණාම සමහර කට්ටිය දැන් මම නම් හිතන්නේ 10-11 ශ්‍රේණි වල ඉන්න කට්ටියට first 20 මූලද්‍රව්‍ය ටික මතක තියාගත්තා නම් හරි. මොකද ඒ වගේ තමයි ප්‍රශ්න අහන්නේ. මොකද මම කරපු සිලබස් එකට අනුවද. තාම සිලබස් වෙනස් වෙලා නැහැ මම හිතන්නේ. එතකොට ඒ කට්ටිය වෙනම වචන කියන්නේ මේ විදිහට දැන් මම ඒක යූස් කරේ නැති හින්දා මම ඒකට කියන අර ඇක්‍රොනිම්ස් දන්නේ නැහැ. අපි සිම්පලිම හිතමු අපි දිශාවන් ටික මතක තියාගන්න උපාලි ළඟ නැවෙන් ගිහින් ධම්මිනිදිද බලාවරින් කියලා මතක තියාගන්න උතුර ඊසාන නැගෙනහිර එහෙම අන්න ඒ වගේ ඔයාලට එලිමන්ට්ස් මූලද්‍රව්‍ය මතක තියාගන්න ඔයාලට සමහර වෙලාවට හදා ගන්න පුළුවන් මොනවා හරි මතක තියෙන වචන ටික. ඒ වගේ ඒවා ගොඩාක් යූස් වෙනවා සමහර ක්ලාස් වල සර්ලා පවා ඒවා කියලා දෙනවා.
හැබැයි සමහරක් වෙලාවට හැමෝටම මේ මෙතඩ් එක හරියන්නේ නැහැ. හේතුව තමයි සමහර කට්ටියට එක්සෑම් එකට ගියපුවම තියෙන ස්ට්‍රෙස්ෆුල් ගතියත් එක්ක එයාලට ඒ පාඩම් කරපු දේ අපි අර කවියක් වගේ මතක තියාගත්ත දේ තමතක වෙනවා. එතකොට ඒ මෙතඩ් එක සමහර අයට හරියන්නේ. ඒ හින්දා ඔයා ටෙස්ට් කරන්න ඕනේ ඔයාගේ බ්‍රේන් එකට අනුව මෙන්න මේ මෙතඩ් එකද මට හොඳ වෙන මෙතඩ් එකක්ද මට හොඳ. හැමෝටම මෙන්න මේ මෙතඩ් එක හරියන්නේ නැහැ. හැමෝටම මෙන්න මේ මෙතඩ් එක හරියන්නේ නැහැ. ඒ කියන්නේ අපි මොනවද දිගට මතක තියාගන්න තියෙන දෙයකට කවියක් ඒකට අදාළව ඒ කියන්නේ උපාලි නම් උතුර ඊළඟ නම් ඊසාන. එතකොට ඒ අකුරු වචනේ පළවෙනි අකුරෙන් අපි අඳුරගන්නේ ඒක කියලා. අන්න ඒව හැමෝටම ගැලපෙන්නේ සමහර කට්ටියට කවිය තමතක වෙන වෙලාවල් තියෙනවා. එතකොට ඔයා අයිඩෙන්ටිෆයි කරගන්න ඕන ඔයාට ගැලපෙන මෙතඩ් එක මොකක්ද කියලා. ඊළඟට ඔයාලා දන්නවා ඇති ටයිම් ටේබල් එකක් යූස් කරන එක. ටයිම් ටේබල් එකක් නම් ළමයි අනිවාර්යයෙන්ම අපි යූස් කරන්න ඕනේ. මොකද අපිට වෙලාවකට දැන් අද පාඩම් කරනවා සයන්ස්. ඊට පස්සේ අපිට හෙට සමහර වෙලාවට සයන්ස් පොතම ආයෙ ගන්න හිතෙනවා. يعني සයන්ස් වලට ආස කට්ටිය ඒ විදිහට සයන්ස් පොතම ආයෙ පාඩම් කරනවා. එතකොට සයන්ස් වලට විතර අපිට ලකුණු තියෙන්නේ. එහෙම හරියන්නේ නැහැ. ඒ හින්දා අපි ටයිම් ටේබල් එකක් හදා ගන්න ඕනේ. මෙන්න මේ ටයිම් එකට මෙන්න මේ වෙලාවට මේ දවසේ මම පාඩම් කරන්නේ මේක. ඊළඟ දවසේ මේ ටයිම් එකට මේ දවසට මම පාඩම් කරන්නේ මේක. මේව අපි හදා ගන්න ඕනේ. දැන් ඔයාලා ස්කූල් යන ටයිම් එක එක්සෙප්ට්, ක්ලාස් යන ටයිම් එක එක්සෙප්ට්, ඒ වගේ දේවල් අයින් කරලා. එතකොට ඔයාලගේ මූණ හොද ගන්න, දත් මදින වැඩ කටයුතුත් එක්ක අයින් කළා. ඔයාලා මේක හදා ගන්න ඕනේ. ඉතින් මෙතන මම එක්සැම්පල් දාන්න නැහැ. මොකද එක එක්කෙනාගේ වැඩ වැටෙන්නේ එක එක්කෙනාට ඕන විදිහටනේ. එතකොට ඔයා දැනගන්න ඕන ඔයාට ගැළපෙන විදිහට ටයිම් ටේබල් එකක් හදා ගන්න. තමන් මේක හදන එකෙන් තමයි සැටිස්ෆැක්ෂන් එකක් තමන්ටම හම්බ වෙලා මොටිවේෂන් එකක් හම්බ වෙන්නේ. ළමයි ඔයාලා ස්ටඩි කරද්දී පැයක් එක දිගට පාඩම් කරන්න it's okay but අනිවාර්යයෙන්ම ඔයා 5 minutes break එකක් ගන්න ඕන පැයකට පස්සේ. මේක සයන්ටිස්ට්ලා හොයාගෙන තියෙන දෙයක්. අනිවාර්යයෙන්ම පැයක් පාඩම් කරනවා නම් පැයකට පස්සේ අනිවාර්යයෙන් 5 minutes break එකක් ගන්න ඕනේ. අතරතුර ඔයා වතුර ටිකක් බොන්න, එළියට යන්න, මනස නිදහස් කරගන්න. iPhone එක අරගෙන notification බල TikTok බල scroll කර ඉන්න එපා. එතකොට ඔයාට විනාඩි 5 නොදැනීම යනවා. ඉතින් මේක එක හැක් එකක්. හැබැයි සමහර වෙලාවට ඔයාට පැයක් එක දිගට ඉන්න අමාරු වෙන්න පුළුවන්. ඔයාට මුලින්ම මේ දේ කරලා නැති කෙනෙක් නම් ඔයා පැය භාගයක් ඉඳලා බලන්න. පැය භාගයක් ඉඳලා 5 minutes break එකක් කරගන්න. ඊට පස්සේ ඒක ටික ටික වැඩි කරගෙන ඇවිල්ලා පැය වෙලාවට හදා ගන්න. ඊට පස්සේ study hacks වලට පස්සේ දෙවෙනි tip එක තමයි මෙන්න මේක. ඒ තමයි stay focused while studying. අපි අනිවාර්යයෙන්ම අපේ සම්පූර්ණයෙන්ම ටෙන්ෂන් එක අපේ ස්ටඩි වලට දෙන්න ඕන. ඒක මේ නිසා ඒ දේ හින්දා තමයි අපේ බ්‍රේන් එකට අපි පාඩම් කරන දේවල් යන්නේ. එතකොට ඔයා මෙන්න මේ ටික කරලා බලන්න. සමහර අය කියනවා මට කොච්චර පාඩම් කරත් මතක හිටින්නේ නැහැ එහෙම කියලා. එතකොට ඒ දෙයට සොලියුෂන් එකක් විදිහට තමයි මම මේ දේ කියන්නේ. දැන් ඒ තමයි ඔයා සමහර වෙලාවට පේපර්ස් කරනවා වෙන්න පුළුවන් ෆෝන් එකෙන් බලාගෙන. එතකොට ඔයා මොකද කරන්නේ? අනිවාර්යයෙන්ම මොබයිල් data off කරන්න ඕනේ. Wi-Fi mobile data off කරන්න ඕනේ. ඒ කියන්නේ notification එහෙම එනකොට ඔයාලට ඒක නිතරම බලනවා. එතකොට ඒක හරියන්නේ නැහැ. notification බල පාඩම් කරන එක හරියන්නේ නැහැ. ඒ හින්දා ඔයාලා අනිවාර්යයෙන්ම turn off your data. mobile data. හරි. ඊළඟට තව මෙතඩ් එකක් තමයි අපිට යූස් කරන්න පුළුවන් මෙන්න මෙහෙම. ඒ තමයි සමහර කට්ටිය හෑන්ඩ් ෆ්‍රී ගහලා සින්දු අහා පාඩම් කරනවා කියලා ඔයාලා අහලා තියෙනවා. මේක හැමෝටම හරියන්නේ නැහැ. ඔයා එකපාරක් ටෙස්ට් කරලා බලන්න ඔයාට මේ මෙතඩ් එක හරියනවද කියලා. නැත්නම් මේක කරන්න එපා. මොකද සින්දු ඔලුවට යනවා පාඩම් කරන දේ ඔලුවට යන්නේ නැහැ. ඒ හින්දා එකපාරක් ටෙස්ට් කරලා බලන්න ඔයාට මේක හරියනවද නැද්ද කියලා. සින්දු අහන එකේ යූස්ෆුල්ම දේ තමයි ඔයාගේ බ්‍රේන් එකට calm situation එකක් හදලා දෙනවා. එතකොට සමහර වෙලාවට ඔයා හෑන්ඩ් ෆ්‍රී දෙකම යූස් කරන්න ඕනේ නැහැ. සමහර වෙලාවට ඔයාට පුළුවන් සමහර අය නම් පිරිත් අහනවා. ඒ දේ බුද්දිස් ළමයි කරනවා. සමහර අය පිරිත් අහනවා. ඒ වගේ දේවල් කරනවා. ඉතින් ඒවත් හොඳ මෙතඩ් එකක්. මොකද අපි පිරිත් අපිට කියවෙන්නේ නැහැ හැම වෙලාවෙම. එතකොට අපිට ස්ටඩි කරද්දී ඒක ફોකස් කරගෙන කරන්න පුළුවන්.
මේක hand free දෙකම use කරන්න ඕන නැහැ. සමහරවිට ඔයාලට ඒ device එක ඈතින් තියලා වුණත් කරන්න පුළුවන්. ඊළඟ hack එක තමයි ඊළඟ tip එක තමයි ඔයාලා use කරන්නේ හැම වෙලාවෙම මම අර කිව්ව විදිහටම එක්ක පොත් මේ text book එකේ විශේෂ කරුණු යටින් ඉරි ගහන එකම විතරක්. එහෙම නැත්නම් ඔයාලා short note එකක් ගහනවා. short note ලියන එකත් අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. මොකද ඒ දේත් අපේ පාඩම් කරන දේවල් ඔළුවට යන එක හේතුවක් වෙනවා. මොකද කිව්වොත් දැන් ඔයා ගන්නවා ඔයාගේ ටෙක්ස්ට් බුක් එක අතට. ටෙක්ස්ට් බුක් එක අරගෙන එක පේජ් එක තියෙන දේවල් ඔයා ප්‍රශ්නයක් හදාගන්න. මේ විශේෂ කරුණේ මොකද්ද එක්සෑම් එකට අහන්න පුළුවන් ප්‍රශ්නේ. ඒකට ඒ ප්‍රශ්නේ ඔයා නෝට් ඩවුන් කරගන්නවා ඔයාගේ ෂෝට් නෝට් කොලේ හරි බුක් එකේ හරි. ඒත් එක්කම ඔයා ඊට එහා පැත්තේ ඒ ප්‍රශ්නෙට කෙලින්ම සමහරවිට මම කලින් වීඩියෝ එක දාලා තියෙනවා එක පේජ් එකක් අරගෙන දෙකට නමා ගන්න. එක පේජ් එකක් අරගෙන දෙකට නමා ගන්න. මේ පැත්තේ ප්‍රශ්නේ ලියනවා මේ පැත්තේ ආන්සර් එක ලියනවා. ඊට පස්සේ එහෙමම ඒ පොත මෙහෙම නවලා මේ පේජ් එක නවලා තියෙනවා. එතකොට ඔයා පාඩම් කරද්දි එක්සෑම් එකට කලින් පාඩම් කරද්දි ඔයාලට මුලින් වැලෙන්නේ මෙන්න මේ questions තියෙන පැත්ත. බැරි වෙලාවත් ඔයාට ඒක අමතක කරලා තියපුවා ටග් ගාලා ටෙක්ස්ට් බුක් එක හොයන්න ඕනේ නෑ. මෙන්න මේ පැත්තේ තියෙන ආන්සර් එක බලලා ඔයාගේ ප්‍රශ්නේ निराකරණය කරගන්න පුළුවන්. එක ෂෝට් නෝට් එකක් හදන විදිහ. තව ෂෝට් නෝට් ලියන විදිහක් තමයි මයින්ඩ් මැප්. ඒ කියන්නේ කොලයක් අරගෙන මේ ටොපික් එක මේකෙන් බෙදි යන විදිහට ඔයාලට පුළුවන් එක ටොපික් එකකට අදාළ කරුණු ටික ලියන්න. උදාහරණයක් විදිහට මම කියන්නම් දැන් අපිට A levels වල බයොලොජි වලට උගන්වනවා එක පෘෂ්ඨවංශී කාණ්ඩ අපෘෂ්ඨවංශී කාණ්ඩ ඒ වගේ. අන්න එතකොට ඔයාලා දන්නවා අපෘෂ්ඨවංශී කාණ්ඩ කියලා මැද ලියලා අපෘෂ්ඨවංශී කාණ්ඩයට අදාළ වෙන නිඩාරියා මොලුස්කා ඇනලීඩා එතකොට තව ඉන්නවා ආත්‍රපෝඩා වගේ හතර ගොල්ල මේ විදිහට ඒකට යන විදිහට බෙදලා දක්වනවා. මම මෙතන අයිනෙන් මයින්ඩ් මැප් එක පික්චර් එකක් ඔයාලට දාන්නම්. then you can understand very well. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ දැන් අපෘෂ්ඨවංශී ඉන්නවා නම් නිඩාරියා කාණ්ඩය යටතේ නිඩාරියා වලින් එහාට ලියනවා මෙන්න මේ සතුන් තමයි මෙයාට අයිති වෙන්නේ. එතකොට ඒ සතුන්ගේ තියෙන ලක්ෂණ තමයි ඊළඟ කොලම් එකට එන්න ඕනේ. ඒ විදිහට මේ විදිහට බෙදීලා යන විදිහට ගලාගෙන යන විදිහට ලස්සන මයින්ඩ් මැප් එකක් හදන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් තමයි අපි ඉගෙන ගන්නවා ශාක ගැන. එතකොට ශාක ගැන ඉගෙන ගන්නකොට එක පැතිවල එක වැසි වනාන්තරවල තියෙන ශාක වර්ගවල ලක්ෂණයම අපි ඉගෙන ගන්නවා. එතකොට ඒ ශාකවල ලක්ෂණ මතුවෙන විදිහට අපිට පුළුවන් පොඩි චිත්‍රයක් අඳ ගන්න. මෙන්න මේ වනාන්තරවල මෙන්න මේ ලක්ෂණ සහිත ශාක තියෙන්නේ. මෙන්න මේ වනාන්තරවල මේ ලක්ෂණ සහිත ශාක තියෙන්නේ කියලා අපිට ලස්සන චිත්‍රයක් විදිහට හදා ගන්නවත් පුළුවන්. ඉතින් ඔයාලට හිතෙන්න පුළුවන් මේවා කරන්න වෙලාව තියනවද මේ එක්සෑම් අස්සේ එහෙම කියලා. ඔයාලට ඇත්තටම වෙලාව තියෙනවා. ඔයාගේ බාහිර වැඩ කටයුතු කරන්න තියෙන ටයිම් එක එක්සෑම් එක වෙනුවෙන් පොඩ්ඩක් අඩු කරගෙන මෙන්න මේ විදිහට මේ වගේ මෙතඩ් යූස් කරලා කරගන්න. ඊළඟ ටිප් එක තමයි ඔයා morning studying student කෙනෙක්ද නැත්නම් night studying student කෙනෙක්ද ඒක අයිඩෙන්ටිෆයි කරගන්න ඕන ඔයා. ඔයා එක දවසක් ඇහැරලා බලන්න ඔයාට පාන්දර පාඩම් කරන්නේම හොඳට මතක තියෙනවද? ඔයාට එනර්ජි එකක් තියෙනවද හොඳට පාඩම් කරන්න කියලා. ඒ වගේම night studying student කෙනෙක්ද කියලා ඔයාට අඳුර ගන්න පුළුවන්. ඔයා හවස ඉඳන් රෑ වෙනකම් පාඩම් කරලා ඒක ඉෆෙක්ටිව්ද නැද්ද කියලා බලලා. සමහර අයට ඉතින් උදේ පාන්දර ඇහැරෙන්න අමාරුකම් තියෙන කට්ටියට පුළුවන් රෑ වෙනකම් පාඩම් කරන්න. ඒක අයිඩෙන්ටිෆයි කරගන්න ඕන ඔයාම. ඔයා අනිත් කෙනා ගැන හිතන්නේ නැතුව ඔයාගේ ස්ටඩියින් ටයිම් එක ඔයාම අඳුරගන්න. ඒක ගොඩක්ම ඉෆෙක්ටිව්. තවත් එක වැදගත් ටිප් එකක් තමයි ඔයා පේපර්ස් කරන එක. එක්සෑම් එකට කලින් ඔයා කරන්න ඕන මුළු පොතම ආයෙ බලන එක නෙවෙයි. ඔයා අනිවාර්යයෙන්ම යූස් කරන්න ඕන පාස් පේපර්ස් බුක් එකක්. ඒ වගේම තව අනුමාන ප්‍රශ්න එහෙම අපිට තියෙනවා පසුගිය විභාග ප්‍රශ්න, අනුමාන ප්‍රශ්න ඒ වගේ ඒවා යූස් කරන්න. සමහර වෙලාවට පසුගිය විභාග ප්‍රශ්න වලින් අහන ප්‍රශ්න එහෙම වගේ දාන්න පුළුවන්.
ඔයාලගේ එක්සෑම් එකට මම මේ A levels වගේ වටත් කියන්නේ ඒකම තමයි. සමහර වෙලාවට ගිය අවුරුද්දේ අහලා තියෙන ප්‍රශ්න වලට පොඩි වෙනස්කම් එකතු කරලා අහන්න පුළුවන් ඊළඟ අවුරුද්දේ ප්‍රශ්න. ඒ වගේ ඒ හින්දා ඔයාලා පාස් පේපර්ස් අනිවාර්යයෙන්ම කරන්න. ඒක ගොඩක්ම ඉෆෙක්ටිව්. ඊළඟට තවත් වැදගත් ටිප් එකක් තමයි ඔයා ස්ටඩි කරන ඔයාගේ එන්වයරන්මන්ට් එක හරිම ලස්සන විදියට ඇට්‍රැක්ටිව් විදියට හදාගන්න එක. ඉතින් මේක මහා ලොකු වේදන් කරලා හදාගන්න ඕන කරනවා කියලා නෙවෙයි මම කියන්නේ. ඔයා පාඩම් කරන තැන හොඳට ලයිට්නින් තියෙන්න ඕනේ. කියන්නේ ඔයාට උදේම ඉරේලිය වැටෙන තැනක් වගේ වෙනවනම් දවල්ටත් ඒ වගේම ලයිට්නින් තියෙන තැනක් වගේ හදාගන්න පුළුවන් නම් ස්ටඩි ඒරියා එක හරිම ලස්සනයි. ඉතින් මේ දෙයට සමහර කට්ටිය එක එක දේවල් පොත් මේසෙ උඩ තියෙන සමහර ලාවට සමහර අයට අන්න ඒ දෙයට ඔලුවට බරක් වෙන්න පුළුවන්. ස්ටඩි ටේබල් එක උඩ අනම්මනම් විසිතුරු දේවල් තියෙන එක, මල් එල්ලලා, පොල් එල්ලලා වගේ තියෙන එක සමහර අයට ස්ට්‍රෙස්ෆුල් වෙන්න පුළුවන්. ගොඩක් බර වැඩි වෙන්න පුළුවන් ඔලුවට මේ දේවල් දකිනකොට. ඉතින් ඔයාගේ ස්ටඩි ටේබල් එක ගොඩක් සිම්ප්ලි වෙනවා නම් ඔයාට අවශ්‍ය දේ විතරක් ඔයාට පාඩම් කරන්න ගන්න පුළුවන්කම තියෙනවා නම් ඒක හුඟක් වැදගත් වෙනවා. ඔයා පාඩම් කරන්නේ ඔයාගේ ඔළුවට යන්න. ඉතින් මේ කාරණාවදී ඔයාගේ ස්ටඩි ටේබල් එකම විතරක් නෙවෙයි ඔයා ඉන්න තැන ඔයාගේ ස්ටඩි ටේබල් එක තියෙන තැන වටපිටාවත් හදාගන්න එක හරිම වැදගත්. මොකද ඔයා ස්ටඩි ටේබල් එකට යන්න කලින් ඔයාට පේන්නේ ඔයාගේ අනිත් එන්වයරන්මන්ට් එක. එතකොට ඔයාට ඒක දකිද්දි ඔයාගේ හිතට, ඔයාගේ බ්‍රේන් එකට දැනෙනවා අපෝ මොකද්ද මේ? අන්න ඒ හැඟීමම ඇති ඔයාට අර පාඩම් කරන දේ ඔලුවට නොයා ඒක එහෙමම පාඩම් කරන එක අමතක වෙන්න. ඉතින් මම හිතනවා මට අනුව ස්ටඩි ටේබල් එක වගේම ස්ටඩින් ඒරියා එකත් අනිවාර්යයෙන්ම ක්ලීන්, කාම් තියෙන විදිහට තියෙන තැනක් වෙන්න ඕනි කියලා. ඉතින් මේ ටිප්ස් යූස් කරලා බලන්න ඔයාලටත් මෙච්චර කාල පාඩම් කරන දේවල් ඔලුවට යන්නේ නැති වෙලා තියෙනවා වෙන්න පුළුවන්. එතකොට මේ ටිප්ස් යූස් කරලා බලන්න මේ ඔයාලට ඉෆෙක්ටිව් වෙනවද නැද්ද කියලා. ඉතින් සමහර අය ඉන්නවා ගෲප්ස් විදියට හැදලා පාඩම් කරන කට්ටිය. එතකොට සමහර වෙලාවට ඒ වගේ ගෲප්ස් හැදලා පාඩම් කරන කට්ටියගෙන් එක්කෙනෙක් ඉන්නවා. හරි මම ප්‍රශ්න අහන්නම් ඔයාලා උත්තර කියන්න. ඊළඟ වෙලාවේ ඔයා ප්‍රශ්න අහන්න අපි උත්තර කියනවා. අන්න ඒ වගේ හදාගෙන පාඩම් කරන අය ඉන්නවා. එතකොට සමහර අයට පොත දිහා බලාගෙනම ඉන්න ඕනේ. ඒ වගේ ගෲප් සෙට් හදාගෙන පාඩම් කරපුවම නියමෙටම ඔළුවට යනවා. ඒවා මම කියන ටිප්ස් හැමෝටම එක වගේ පොතු නැහැ. ඔයා අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. මම කලිනුත් කිව්වා වගේ මොකක්ද මේ මෙතඩ් එක? මේකද මට හරියන්නේ, මේකද හරියන්නේ නැත්නම් අනිත් එකද හරියන්නේ කියන එක. just help මම ඔයාලට මේ දෙන්නේ ඔයා තුල ඉන්න කෙනාව අඳුරගන්න. ඊළඟ මම යූස් කරපු එක විදිහක් මම ඔයාලට කියන්නම්. දැන් සමහර වෙලාවට අපි ස්කූල් යන්න කලින් අපි පහුවෙනිදා උගන්වන දේ අද රෑම ගෙදර ඉඳලා බලාගෙන ගියොත් එහෙම එදාට උගන්වන දේ අපිට ඔලුවට යන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම. දැන් මම පාඩම් කරගෙනම නෙවෙයි මම බලනවා හිත උගන්වන්න තියෙන්නේ මේකද කියලා. ඊට පස්සේ මම බලනවා මේක මට ගානක් නම් මට මේක හදා ගන්න පුළුවන්ද? එතකොට මේ මෙතඩ් එක යූස් කරලා මට මේක හදා ගන්න පුළුවන්ද කියලා දැන් මම හිතාගෙන යනවා. ඊට පස්සේ ස්කූල් ගියාට පස්සේ ස්කූල් ටීචර් කියනවා මෙන්න මේ මෙතඩ් එක අනුව තමයි මේ ගාන හදන්නේ. එතකොට මම අර කලින් හිතාගත්ත විදිහ උනන්දුයි. කලින් බලාගත්ත විදිහ හරියනවා ටීචර් උගන්වන එකට. එතකොට ඒ දෙකම මැච් වෙනවා. ඒතකොට අර වෙලාවේ මම උනන්දු වෙන්නේ බැලුවා. එතකොට අනිවාර්යයෙන්ම ටීචර් කියන දේත් හරි මේ මෙතඩ් මම බලාගත්ත මෙතඩ් එක තමයි මට හරියන්නේ කියලා අනිවාර්යයෙන් මේක අපිට ඔළුවේ හොඳට සමහර වෙලාවට අපි මේ ගාන හදන විදිය මේ මෙතඩ් එක නෙවෙයි අපි මේකට යූස් කරන්නේ. ඒතකොට ටීචර් වෙන මෙතඩ් එකක් කියලා. මේ මෙතඩ් එක තමයි හරි. එතකොට සමහර වෙලාවට මෙහෙම නෙමෙයි හදාන්නේ. ඒතකොට ටීචර් හදපු විදිය තමයි හරි. එහෙනම් ඒ විදිහට තමයි හදන්න ඕනේ කියලා ඒ මොටිවේෂන් එක බ්‍රේන් එකට ගිහිල්ලා අපි හිතනවා එහෙනම් මේක තමයි හරි. මේක තමයි මට මතක තියෙන්නේ. මේක තමයි මට මතක තියාගන්න ඕනි කියලා. එතකොට ඒකත් එක හේතුවක් වෙනවා පාඩම් කරන්නේ නැතුවම දේවල් ඔලුවට දාගන්න. දැන් මැත්ස් වගේ දෙයක් නම් ඔයා පාඩම් කරන එක නෙවෙයි කරන්න ඕන ඔයාගේ මොළයට දාගන්න ඕනේ මේ තියරි එක දාලා තමයි මම මේ ගාන හදාගන්න ඕනේ. එහෙම කියලා මම දැන් කියන්නේ තව මෙතඩ්ස් වගේක් ඔයාලට ෂෝට් නෝට් ගහන්න පුළුවන් වෙන විදිය. ඉතින් පළවෙනි එක තමයි බ්ලර්ටින් මෙතඩ් එක. දෙවෙනි එක තමයි කෝනල් මෙතඩ් එක. තුන්වෙනි එක තමයි බොක්ස්ඩ් මෙතඩ් එක. ඒ මොනවද කියලා මම එකින් එක එක්ස්ප්ලেইন කරන්නම් ඔයාලට. ඉතින්
මම පළවෙනිට කිව්වේ blurting method එක. ඒකට blurting method එකේදී අපි කරන්නේ පළවෙනියටම අපි අරගන්නවා page එකක්, මොකක් හරි පොතක් හරි මොකක් හරි පිටුවක් හරි අරගන්නවා. අරගෙන ඉවර වෙලා අපි මෙන්න මේ විදිහට අපි දැන් පාඩම් කරපුවා තියෙනවානේ. පාඩම් කරපුවා ලියාගෙන යනවා මේ සයිඩ් එකේ. ඊට පස්සේ අපි ආය අපේ ටෙක්ස්ට් බුක් එක හරි නෝට් බුක් එක හරි බලලා මොනවද අපිට අමතක වුනේ කියලා ඒ තියෙන key points මෙන්න මේ box එකෙන් ලියනවා. එතකොට ඒකෙන් වෙන්නේ අපි මතක තියාගත්ත ඒවා ආය ලියා ගන්නවා වගේම අමතක වෙච්ච ඒවා අපි යට box එකෙන් ලියාගන්නේ. ඊට පස්සේ you have any recall questions you can write in this box as well. ඊට පස්සේ second method එක මම කිව්වේ cornel method එක. second method එක තමයි cornel method එක. ඉතින් cornel method එකේදී කරන්නේ මෙන්න මේ විදිහට page එක නැත්නම් අපේ short notebook එක හදා ගන්නවා. හදලා ඉවර වෙලා මුලින්ම ලියනවා දැන් just think ප්‍රභා සංශ්ලේෂණ A levels වලට ප්‍රභා සංශ්ලේෂණය ගන්නනවානේ. ප්‍රභා සංශ්ලේෂණය කියන keyword එක main word එක අපි ලියනවා මේ column එකේ. ඊට පස්සේ ඒකට අදාළ වෙන question එකකින් ප්‍රභා සංශ්ලේෂණයේ යනු. ඊට ප්‍රභා සංශ්ලේෂණයේ පියවර ටික. ප්‍රභා සංශ්ලේෂණයේදී පිට වෙන්නේ මොනවායි? ප්‍රභා සංශ්ලේෂණයේදී මොකක්ද හැදෙන රිසල්ට් එක? ඒත් එක්කම මොකක්ද වෙන අතුරුඵලය කියන එක දිගට මේ සයිඩ් එකේ ලියනවා. ඒක යූස් කරන්න එක මෙතඩ් එක. ප්‍රභා සංශ්ලේෂණයේ මම එක එක්සැම්පල් එකක් විදිහට ගත්තේ. තව වොන් තරම් දෙනවා සෛල විභාජනය ගොඩක්ම ඒවා. ඉතින් ඔයාලා ඔයාලා ස්ටඩි කරන කට්ටිය මේ දවස්වල ස්ටඩි කරන කට්ටියක් හැටියට ඔයාලා මතක තියෙන්න ඕන. ඉතින් ඊළඟට තව එක්සැම්පල් එකක් කියනම් සෛල විභාජනය. සෛල විභාජනය කියලා කීවර්ඩ් එක ලියනවා මෙතන. ඊට පස්සේ සෛල විභාජනය යනු සෛල විභාජනයේ පියවර ටික, සෛල විභාජනයේ බෙදෙන වර්ග දෙක, ඒකෙන් ඇති වෙන රිසල්ට්ස් මොනවද? එහෙම කියලා ඒ සෙට් එකම ලියන. ඒක තමයි cornel method එකේදී අපි යූස් කරන්නේ. ඒ වගේම අපිට පුළුවන් මේ method එකේදී මේ කොලම් එකේ සමරියක් හදා ගන්න. ඔයාලට මොනවාම හරි සමරියක් තියෙනවා නම් සමහරවිට පාඩම් කරලා ඉවර වෙලා අපි ওই දේ කරද්දිත් අපිට තව දේවල් හිතෙන්න පුළුවන්. මෙහෙම වුණේ ඇයි? මෙහෙම වුණේ ඇයි? අරක මෙහෙම වුණේ? එහෙම කියලා හිතෙන්න පුළුවන්. ඒෙන්ද අපි just සමරියක් හදාගන්න අර කොලම් එක යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ මම කිව්වා තුන්වෙනි method එක තමයි box method එක. box method එකේදී අපි මේ විදිහට box වල තියෙනවා. එතකොට first box එක, second box එක, third box එක අන්න ඒ වගේ අපිට පුළුවන් අපි පාඩම් කරපුවා box විදිහට දාලා ලියන්න. මේක අර අපි සාමාන්‍යයෙන් ලියාගෙන ඉද්දී අපේ brain එකට හරියම ඒකාකාරී බවක් දැනෙනවා short note එක දැක්කම. එතකොට ඒ දේ අපිට prevent කරන්න පුළුවන් මේ විදිහට box ඇතුලේ ලියන එක. box නෙමෙයි circle ඇතුලේ ලස්සනට ඔයාලට කැමති විදිහට short note එක ඔයාලට ඔළුවට යන විදිහට ඔයාලට දැක්කම මේක හරියම හොඳ විදිහට ඔළුවට යන විදිහට හදා ගන්න පුළුවන් වගේ ෂෝට් නෝට් එක. ඉතින් මම හිතනවා මම මේ කියපු ටිප්ස් ඔයාලට වැදගත් වෙයි කියලා. ඔයාලා ස්ටඩි කරන්නේ කොහොමද? ස්ටඩි කරද්දී මොකද්ද භාවිතා කරන්න ඕන මෙතඩ් එක? එතකොට ස්ටඩි කරන ටයිම් එක, ස්ටඩි ටයිම් ටේබල් එකක් හදා ගන්න විදිය කියපු දේවල් අනුව ඔයාලගේ ස්ටඩින් පීරියඩ් එක හදාගයි කියලා මම හිතනවා. ඒ වගේම ඔයාලට මම කිව්වේ ඒවා සාමාන්‍ය දුරට හරි useful වෙයි කියලා හිතනවා. ඉතින් අන්තිමට මම එක ටිප් එකක් කියන්නම් වීඩියෝ එක එන්ඩ් කරන්න කලින්. ඒ තමයි ඔයා අනිවාර්යයෙන්ම healthy වෙන්න ඕන. මොකද පාඩම් කරනවාමයි කියලා හැම වෙලාවෙම පොත දිහා බලාගෙන ඉන්න එකම නෙමෙයි. මොකද ඔයාගේ health එක ගැන හිතන්න ඕන. ඔයා health එක ගැන හිතුවේ නැත්නම් ඔයා පාඩම් කරලා ගන්න දේ achievement එකේ වැඩක් නැති වෙනවා. ඔයා unhealthy person කෙනෙක් වුණොත් එහෙම. ඒ හින්දා අනිවාර්යයෙන්ම healthy diet එකක්, healthy mental environment එකක්, toxic people නැතුව හොඳ මිනිසුන් ආශ්‍රය කරන්න ඕන. මොකද සමහර වෙලාවට ඉස්කෝලේ යන හැමෝම අතර මේ දේ තියෙනවා. අම්මලා තමයි සමහර වෙලාවට මේ දේ ළමයිගේ ඔළුවට දාන්නේ. ඉතින් කියනවා ඔයා මෙයාට වැඩි ලකුණු ගත්තේ නැත්තේ ඇයි? ඇයි ඔයා මෙයාට වැඩි ලකුණු අඩුවෙන් අරන් තියෙන්නේ? ඔයාට මෙයාට වැඩි ලකුණු ගන්න බැයිද? අන්න එහෙම අහන අම්මලා ඇත්තටම අපේ සමාජයේ ඉන්න. ඉතින් ඒ අම්මලාගේ හැටි වෙන්න පුළුවන්.
ඒත් ඔයාලා ඔයාගේ ස්ටඩි වලට ෆෝකස් කරන්න. මොකද ඔයාගේ ඔළුවෙන් තමයි ලියන්නේ. ඔයා හරියට පාඩම් කරා නම් ඔයා ඔයාගේ මහන්සිය භාවිතා කරලා තමයි ඔයා යම් රිසල්ට් එකක් ගන්නවා නම් ගන්න. එතකොට මේ කියව ටිප්ස් එහෙමත් පාවිච්චි කරලා ඔයා වඳුර ගන්න. ඔයාගේ මෙතඩ් එක අනුව පාඩම් කරන්න. අනිත් අය ගැන හිතන්න එපා. ඉතින් අවසාන කාරණාව මම ආයි කියන්නම්. හෙල්දි ඩයට් එකක් මේන්ටේන් කරන්න අනිවාර්යයෙන්ම. නොකා නොබී පාඩම් කරා කියලා කිසි ප්‍රයෝජනයක් හම්බ වෙන්නේ නැහැ. හොඳට කන්න, හොඳට වතුර බොන්න. මොකද ඔයා ස්ටඩි කරනවා කියන්නේ හැම වෙලාවෙම ඔයාගේ මොලේ අධික විදිහට මහන්සි වෙනවා. එතකොට ඔයාට ආදරේ නම් ඔයාගේ මොලේටත් ආදරේ කරන්න. මොකද මොලේ ඔයාට උදව් කරනවා දේවල් ගබඩා කරගෙන තියාගන්න. මේ ගොඩක් දේවල් ගබඩා කරගෙන තියාගන්න. දැන් ඔල්වර්ස් වලට ගන්න සමහර වෙලාවට සමහර සබ්ජෙක්ට් 9ක් ඒ වුණාට ග්‍රේඩ් 9 වෙනකන් විතර සබ්ජෙක්ට්ස් 12ක් 13ක් වගේ මතක තියාගෙන ඉන්නවානේ. එතකොට ඔයා අනිවාර්යයෙන්ම මොළයට සලකන්න ඕනේ. ඒ කියන්නේ ඔයා හොඳට වතුර බොන්න ඕනේ. වතුර බොන එකෙන් තමයි ඔයා බ්‍රේන් එකට උදව් කරන්නේ. ඔයාගේ වැඩවලට උදව් කරන හොඳම යාළුවාට. ඇත්තටම හිතෙන්න පුළුවන් කොහොමද ටයිම් එකක් හදාගන්නේ කියලා. දැන් සමහර අය අහන ප්‍රශ්නයක් තමයි ඔයා කොහොමද මේ වීඩියෝස් එහෙම කරන්නේ? ඔයා හොස්පිටල් යනවා, එක්සෑම්ස් කරනවා, යුනිවර්සිටි යනවා, එතකොට ගෙදර වැඩ තියෙනවා, ඒවා කරනවා. එතකොට කොහොමද ඒ වගේවත් එක්ක ප්ලෑන් කරගන්නේ කියලා. මොකද ඒ දේ ගොඩක් වැඩ තියෙන ප්‍රශ්නයක්. ඉතින් ටයිම් මැනේජ්මන්ට් කියන එක තමයි මට දෙන්න තියෙන්නේ. අපි ඇත්තටම ෆෝන් එක යූස් කරන ටයිම් එක ඇත්තටම ඔයාලා දන්න විදිහට අපි නිකන් කඩේකට ගියත් ෆෝන් එක අරගෙන යනවා, ස්ක්‍රෝල් කර යනවා, යන්න කම්මැලි. නිකන් තනියම යන්න කම්මැලිකමට එහෙම. ඉතින් ඒ ටයිම් එක වුණත් අපිට යූස් කරන්න පුළුවන් අපිට ප්‍රයෝජනයක් වෙන විදිහට. ඉතින් ඒ ඇඩ්වයිස් එකත් එක්ක තමයි අද වීඩියෝ එක මම එන් කරන්නේ. මේක ප්‍රයෝජනවත් වෙනවා කියලා හිතනවා නම් කමෙන්ට් එකක් දාන්න. තව මොන වගේ වීඩියෝස් දාන ඔයාලට තව ස්ටඩි ටිප්ස් එහෙම ඕනද? ඒ වගේ දේවල් දාන්න. මම ඔයාලට මට පුළුවන් විදිහට මම වෙලාවක් හදාගෙන ඔයාලට උදව් කරන්නම්. ඉතින් ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. Thanks for watching.